දැන් YouTube channel එක මම ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රසන්ටේෂන් එක කොහොමද හදාගන්නේ කියලා. මම මේකට AI තමයි යූස් කරන්නේ. PowerPoint යූස් කරන්නේ. හරි අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ Chrome එක ඕපන් කරගන්න. ඕපන් කරලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආවොත් මෙතනින් ඔයගොල්ලෝ කැමති account එකකින් log වෙන්න. මම මේ account එකෙන් log වෙනවා. හරි log වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ ඔයගොල්ලෝ මෙතන search bar එකේ gamma AI කියලා ගහන්න. ගහලා enter කරන්න. enter කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනවා gamma.app කියලා. gamma best AI present මේ කියන්නේ වෙබ්සයිට් බිල්ඩ් එක. මෙන්න මේක පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන create new කියන එක පාරක් ක්ලික් කරන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මේ create new කියන එක පාරක් ක්ලික් කරන්න. අර create with AI මොනවද හදන්න ඕන කියලා අහලා තියෙනවා. මම මේකේ මේ තුනම ගන්නෑ. මම මේ generate කියන එක තමයි දෙන්නේ. හරි දැන් මෙතන generate කියන එක දුන්නාට පස්සේ අපෙන් අහනවා මොනවද ජෙනරේට් කරන්නේ වෙබ් පේජ් එකක් ඩොකියුමන්ට් එකක් සෝෂල් එකක්ද ග්‍රැෆික් එකක්ද මම මේ ප්‍රසන්ටේෂන් කියන එක දෙනවා ඔයගොල්ලෝ මේ ප්‍රසන්ටේෂන් කියන එක දෙන්න මම මෙතන ගහන ප්‍රසන්ටේෂන් එක කොහොමද හැදෙන්න ඕනි කියලා මම මෙතන ගහනවා මේක කෝබැංකින් සිස්ටම් කියලා මේක කෝබැංකින් සිස්ටම් හරි එන්ටර් කරන්න හරි එන්ටර් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මේ විදිහට හැදෙනවා ප්‍රසන්ටේෂන් එක මේ විදිහට තමයි ප්‍රසන්ටේෂන් එක හැදෙන්නේ හරි අපි මේක ඕන ඔයගලන්ට ටෙක්ස්ට් කන්ටෙන්ට් එක මිනිමල් දෙන්නත් පුළුවන් කොන්සිස් දෙන්නත් පුළුවන් ඩීටේල් දෙන්නත් පුළුවන් එක්ස්ටෙන්සිව් දෙන්නත් පුළුවන් මම මේක මේ මර්කරි විදිහට තමයි දෙන්නේ ඔයගලන්ට මෙතනින් කැමති එකක් දෙන්න පුළුවන් හරි මම මෙතන සීන් එකක් විදිහට තමයි දාන්නේ නැත්නම් ෆොටෝස් දාන්නත් පුළුවන් කරන්නත් පුළුවන් ඊට පස්සේ ඔක්කොම මෙතන දැන් හැදලා ඉවරයි මේක ඉවරට පස්සේ දැන් මේක අන්ති ජෙනරේට් කියන දෙන්නේ මේක උඩ පාර ක්ලික් කරන්න හරි දැන් ජෙනරේට් වෙනවා හරි දැන් ජෙනරේට් වෙනවා ජෙනරේට් වුණාට පස්සේ අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා දැන් ඔයාලට වෙනවා මේක හැදෙනවා ටිකෙන් ටික අපි හැදලා ඉවරලා බලමු කොහොමද කියලා හරි ඔයාලට පේනවා හැදුන එක මේක තමයි අපි ප්‍රසන්ටේෂන් එක හදුන එක ඔයාලන්ට ඕන නම් මෙතනින් ප්‍රසන්ට් කරගන්න පුළුවන් නැත්නම් මේ විදිහටම තියලා ඔයාලන්ට බලන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එක අපි ඉතින් මෙතන හැදුවේ කෝ බැංකින් සිස්ටම් එකක් ගැන ඉතින් ඔයාලන්ට පේනවා මේ විදිහට ලස්සන ප්‍රසන්ටේෂන් එක හැදිලා තියෙනවා ඔයාලන්ට ඕන නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ මේක බලන්න පුළුවන් මේ විදිහට තමයි ප්‍රසන්ටේෂන් එක හැදිලා තියෙන්නේ හරි ඉතින් අද වීඩියෝ එකකින් කතා කරේ ඕක තමයි කොහොමද ප්‍රසන්ටේෂන් එක AI වලින් හදන්නේ කියලා. මම මේකට PowerPoint ටොක්කත් වෙනත් කිසිදු software එකක් පාවිච්චි කරන්න නැතුව තමයි මේක AI වලින් හැදුවේ. හරි ඉතින් අද වීඩියෝ එකකින් කතා කරේ ප්‍රසන්ටේෂන් එකක් හදන හැටි AI වලින්. හරි ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවස්.